රටක සංවර්ධනය වෙනුවෙන් ජාතික මට්ටමින් ගනු ලබන තීන්දුව తీරන ජනතාව වෙත ඍජුව ගලා එන පරිපාලන ඒකකයක් ලෙස ප්‍රාදේශීය සභා හැඳින්විය හැකියි. මේ අතරින් එල්පිටිය ප්‍රාදේශීය සභාව සුවිශේෂී වන්නේ පවත්නා රජය ජනාධිපතිවරණයෙන් අනතුරුව ලැබූ ප්‍රථම මැතිවරණ ජයග්‍රහණය මෙයවීම නිසාය. සමස්ත ලංකාවේම පවතින ප්‍රාදේශීය සභා 341 අතුරින් දැනට සක්‍රියව ක්‍රියාත්මක වන එකම ප්‍රාදේශීය සභාව එල්පිටිය ප්‍රාදේශීය සභාව වන අතර ගත වූ මාස 5ක කාල සීමාව තුළ වසර 76ක් මෙරට පැවති අදූරදර්ශී දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් සංවර්ධනයේ නවමු දිශානතියකට එල්පිටිය ප්‍රාදේශීය සභාව මම්පෙත් විවර කරගෙන ඇත. අපි එල්පිටි ප්‍රාදේශ සභාවේ බලය ගත්තේ දෙසැම්බර් මාසයේ 3 වෙනිදා අපේ මන්ත්‍රීවරුන් 15ක් සමග ඒ වගේම මේ කාල සීමාව තුළ එල්පිටි ප්‍රාදේශ සභාවේ දියුණුව උදෙසා ඉතාමත් වෙහසක් මහන්සියක් අපි අරන් තියෙනවා. ඒ වගේම අපි මාර්ග නඩත්තුව තුළින් ප්‍රදේශීය ජනතාවට මාර්ග පහසුකම් සැලසෙනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ අපි ලක්ෂ 34ක පමණ වීදි පහන් යොදලා තියෙනවා. ජනතාවගේ ඉල්ලීම් හා අපේක්ෂා ඉටු කරමින්. ඒ වගේම තමයි කැලිකසල එකතු කිරීම වෙනද විධිමත් ආකාරයෙන් සිදුුනේ නැහැ. නමුත් බොහෝ දුරට අපි සිදුවුනේ දවල් 12 වෙනකොට කැලිකසල එකතු කිරීම විතරයි. නමුත් අපි බලයටපත් වුණාන් පස්සේ රාත්‍රී කාලයේ කැලිකසල එකතු කිරීමට අපි සැලසුම් සකස් කරා. ඒ අනුව දැනට සෑම දිනකම රාත්‍රී 8 විතර පමණ වෙනකම්ම කැලිකසල එකතු කිරීම සිදු කරනු ලබනවා. ඒ වගේම අපේ කසලාංගනේ විශේෂයෙන්ම කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය සඳහා අපි ලක්ෂ 80ක පමණ මේ වෙනකොට වෙන් කරලා තියෙන සංවර්ධන කටයුතු සඳහා ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙන බොහෝ කටයුතු තියෙනවා. ඒ අතර තමයි මාර්ග සංවර්ධනය. මේ සඳහාත් අපි 1,30 ලක්ෂයක් වෙන් කරලා තියෙනවා. අපේ කොට්ටාස 17 සඳහා අපි මේ ප්‍රාදේශ සභාව ලබා ගන්නකොට මෙහි තියෙන වාහන නඩත්තුව බොහොම කාලයක් කෙරලා තිබුණා අවුරුදු 4කින් 5කින් පමණ. වාහන නඩත්තුව සඳහා ලක්ෂ 10ක් අපි දැනට වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම කසල ගෙනින ට්‍රැක්ටර් සඳහා අපි සියලු දෙනා අපි සාකච්ඡා කරලා මේ අංගණය තුලම අපි ඒක ලක්ෂ 10ක් වියදම් කරන්න ඕන එක ලක්ෂ 3මාරකින් අපි මේ අංගණය තුලම අපි නැවත අලුත් ඇඩියා කරලා අපි යථා තත්ත්වයට අරන් තියෙනවා. ටීන් ශ්‍රී ලංකාවේකෙත් විශේෂයෙන්ම ප්‍රාදේශ සභාව වියදම් කරන්න ඕනේ ලක්ෂ 56ක මුදල අපිට වියදම් වුණේ රුපියල් ලක්ෂ 9මාරක් පමණයි. ඒකෙන් ප්‍රදේශීය ජනතාවට විශාල සේවාවක් අපි ලබා දීලා තියෙනවා. මාතෘ සායන ගොඩනැගිල්ල අපි ඉතාමත් ඉක්මනින් නවීකරණය කරලා දුන්නා. ඒ වගේම තමයි අපේ නගරයේ මාර්ග තදබදය හා වාහන තදබදය අවම කිරීම සඳහා විශේෂයෙන්ම සුපර් මාකට් එකේ පිටිපස්ස කොටසේ අපි වාහන අංගණයක් නවතා තැබීම සඳහා ඉතාමත්